අවුරුදු කිහිපයකට කලින් කරපු ඇනිමේෂන් එක කොටසක් තමයි මේ තියෙන්නේ. ඉතින් මට හිතුණා මේක කරපු විදිහ සම්බන්ධව පොඩි විස්තරයක් කරන්න හොඳයි කියලා. මේ ඇනිමේෂන් එක කරන්න මම පාවිච්චි කරේ Adobe Photoshop සහ After Effects කියන softwares එක විතරයි. ඒතර මේ පළවෙනි පියවර විදිහට මම කරේ Photoshop පාවිච්චි කරලා මේ background එක ගත්ත එක. Photoshop වල layer panel එක දිහා බලද්දි පේනවා ටිකක් සැලකිය යුතු ප්‍රමාණයක layers පාවිච්චි කරන්න උනා කියලා මේ background එක ඇඳගන්න. සාමාන්‍යයෙන් මේ project එක පටන් ගද්දි storyboard එකක් ඇඳ ගන්නවානේ. ඒතර ඒකෙදි තමයි අපි plan කරගන්නේ මොන වගේ camera angle එකක්ද මේකට එන්න ඕනේ කියලා. ඉතින් ඒ කලින් storyboard එකේ plan කරගත්ත camera angle එකට ගැලපෙන විදිහට මම මේ background එකේ තියෙන layers group කරලා After Effects වලට import කරගන්නවා. දැන් මට පුළුවන් After Effects පාවිච්චි කරලා මේ animation එකට ඕන කරන 5fx, 5flames, particles වගේ දේවල් add කරගන්න. Effects and presets panel එකේ තියෙන CC particle world කියන effect එක පාවිච්චි කරලා තමයි මම මේ fire animation එකේ මූලික දේවල් ටික කරගත්තේ. ඊට අමතරව පොඩි glow එකක් add කරලා colors වෙනස් කරලා මට පුළුවන් වුණා මෙන්න මේ තත්ත්වයට මගේ fire animation එක ගන්න. ඒ වගේම particle කියන plugin එක පාවිච්චි කරලා තමයි මට මේ fire flames ටික හදා ගන්න පුළුවන් වුණේ. ඉතින් අවසානයේ පොඩි camera movement එකක් දුන්නට පස්සේ අපේ අවසාන animation එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වුණා.